කවුරු හරි බැන්නොත් බයින කෙනාට පෙරලා බනින්න එපා. කවුරු හරි නිඳා කළොත් පෙරලා නිඳා කරන්න එපා. කවුරු අපහාස කරොත් පෙරලා අපහාස කරන්න එපා. හොඳම ආදර්ශ ගන්න මාව. අවුරුදු ගානක් තිස්සේ මම හොඳට බැනුම් අහන කෙනෙක්, නිඳා අපහාස කෙනෙක්, නානා විදිහේ පොත්පත් මං ගැන ලියලා අපහාස කරන සතුටු වෙනවා. මේකට කරන්න තියෙන්නේ අර අක්‍රෝෂ භාරද්වාජගේ මේ දේශනාව මතක් කරගන්න එකයි. Taman බෙදා ගන්න කෑම එක Tamanටම කන්න දෙන්න. ඒ කියන්නේ කවුරු හරි අපිට කෑමක් බෙදනවා අපිට කියලා. අපි කන්නේ ඒක. එතකොට ඒක එයාට තමයි කන්න වෙන්නේ. අපි කන්නේ නේක. මම කියන්නේ ඒකයි. කම්පියුටර් එකකටවත් කමෙන්ට් එකක්වත් දාන්න එපා තරහ ඇති වෙන දෙයක්. ඒ කියන්නේ Facebook වලත් කමෙන්ට් එකක්වත් දාන්න එපා. දානවා නම් දාන්න සුවපත් වේවා. තරහ සිද්දුරු වේවා. එහෙම එකක් දාන්න. ඒක තමයි ධර්ම යුද්ධේ. අනිත් එක කුණු කයත් එක්කයි කුණු වචන එක්කයි යන්නේ එකයි. කුණු කයයි කුණු වචනේ ලෝකේ හැමතැනම තියෙනවා. එක දවසක් මේ විපචිත්‍ය අසුරේන්ද්‍රය හොඳටම බයිනවා මේ සක්‍ර දේවේන්ද්‍රයට. බයිනකට අහනවා මාතලි කථාචාර්ය අයිය ඔබ වහන්සේ ඉවසන්න කියලා අහනවා. එතකොට කියනවා මේ ඉවසීම නිවටකමක් කියලා සලකන්නේ. එතකොට කියනවා මේ නිවටකමක් කියලා සලකන්නේ බාල ජනයා කියනවා. ඉවසීම නිවටකමක් කියලා සලකන්නේ. යම් කිසි කෙනෙක් බලපුලුවන්කාරකමක් තියෙද්දී ඉවසනවා නම් ඒක ශ්‍රේෂ්ඨ ඉවසීමක් කියනවා. ඒතර බලපුලුවන්කාරකමක් තියෙද්දී තමයි අපි ඉවසන්නේ. නිවටකමකට නෙමෙයි. එතකොට ඒකේ තියෙනවා කාන්ත්‍යා බිහිව නවිද්දති. ඉවසීමට වඩා වෙන ශ්‍රේෂ්ඨ දෙයක් නැහැ කියනවා. ඒ නිසා කවුරු හරි ගැහුවොත් බැරි වෙලාවත් එතකොට හිතන්න මේ කුණු කයට වදින්නේ කියලා ධර්ම කායක් Taman ගාව තියෙන්න ඕනේ රිද්දන්න බැරි. ඒ ධර්ම කාය ගොඩනගා ගත්තට පස්සේ ඒක තමයි බුද්ධ ශාසනයෙන් Taman ගන්නෙ. කවුරු මොනවා කිව්වත් මොන විදියට බැලුවත් මම දන්නා සමහර පිරිසක් මේ අපේ සම්බුද්ධ රාජමාලිගාවේ පින්තූර තියාගෙන හදාගෙන වෙනම නිකන් පොඩි ප්‍රොජෙක්ට් වගේ හදාගෙන බැන යනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගෞරවයෙන් කරපේක දෙමි ගරහන්නේ. එතකොට ඉතින් ගරහ යන අය Tamanට කෑම බෙදාගන්නේ. සංසාරේ ලැබෙයි හොඳට. මොනව කරන්නද බන්නේ? Taman යමක් මේ ආත්මේ කරනවද? ඒක ඊළඟ ආත්මෙට ගෙනියනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ කර්ම විපාකයේ කර්මානුරූපව සත්‍ය උපදිනවා. කර්මානුරූපව චුත වෙනවා. ඒ නිසා මේ කර්මානුරූපව උපදින කර්මානුරූපව චුත වෙන න්‍යායට පාප කර්ම එකතු කර ගැනීමෙන් අපි වළකිමු.